හයි! ඔන්න මට පොඩි chance එකක් ආවා තාරක vlogs channel එකේ tutorial එකක් කරන්න. ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන තමයි මම අද කතා කරන්න හදන්නේ. VO3 එකෙන් තත්පර 8ට වඩා වැඩි වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒකට හොඳම උදාහරණේ මෙතනම තියෙනවානේ. දැන් තාරක අයියා ඔයාලට කියලා දෙයි මේ වැඩේ කොහොමද කරගන්න කියලා. ඒ වීඩියෝ එකට යන්න කලින් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට පේනවා මේ වීඩියෝ එකත් තත්පර 8කට වඩා වැඩි. මේ වගේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා අපි බලමු. ගයිස් කොහොමද ඔයාලට කලින් අර ගෑන් ළමයි දෙන්න කිව්වා වගේ මම දැන් ඔයාලට කියලා දෙනවා කොහොමද තප්පර 8කට වඩා දිග වීඩියෝ එකක් හදාගන්න කියලා AI පාවිච්චි කරලා. ඉතින් මෙතනින් එහාට ඔයාලට මේ තප්පර 8 ප්‍රශ්නේ තියෙන්න බෑ. මොකද මම ඔයාලට සුපිරියට මේ වැඩේ කරගන්න විදිය කියලා දෙනවා. ඉතින් ඊට අමතරව විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මම අද පාවිච්චි කරන්නේ වෙනස්ම ටූල් දෙකක්. එකක් තමයි DeepSeek. ඔයාලට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් සුපිරි AI ටූල් එකක්. අනිත් එක තමයි හෙලකුරු. මොකද හේතුව මම ඇත්තටම සිංහල ටයිප් කරන්න කම්මැලි නිසා. මුලින්ම මේ වැඩේ කරන්න අපිට ඉමේජ් එකක් හදාගන්න ඕන. ඉතින් මේ ඉමේජ් එක හදාගන්න මම පාවිච්චි කරන්නේ ඒකට prompt එක ලියාගන්න DeepSeek එක. ඉතින් DeepSeek එකට හොඳට සිංහල තේරෙනවා. ඉතින් මම සිංහල voice typing වලට මම හෙලකුරු පාවිච්චි කරනවා. හෙලකුරු voice typing ඔයාලට ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට සිංහල type කරන්න tools නැත්නම් මම මේ links ටික පල්ලෙහා දාන්නම්. ඔයාලට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. prompt එක පොඩ්ඩක් කියවලා බලන්න. පොඩි sexy prompt එකක් හරිද? ඉතින් මම මේ prompt එක copy කරනවා. මම මේකේ කියලා තියෙන්නේ මට ඕන පින්තූරයක් හදාගන්න ලංකාවේ ලස්සන ගෑන ළමයා kitchen එකේ උයනවා. මේ ලස්සන ගෑන ළමයා ඇඳගෙන ඉන්නේ කොටම කොට ගවුමක්. මේ ළමයාගේ හැම ගොඩක් සුදුයි. ඒ වගේම මේ ළමයා ගොඩක් sexy. මට මේකට image prompt එකක් ලියලා දෙන්න. right guys මම මේක copy කරා. ඊට පස්සේ DeepSeek එකට මේ විදිහට paste කරලා මතක තියාගන්න මේ deep think කියන එක click කරන්න. search කියන එක අයින් කරගන්න. deep think එක click කරාට පස්සේ මෙයා හොඳට හිතලා තමයි මේ prompt එක දෙන්නේ. right මම මේක submit කරනවා. අපි බලමු මෙයා thinking කියලා දාලා එයාගේ වැඩේ කරනවා. අපි බලමු මෙයා දෙන image prompt එක කොහොමද කියලා. ඔන්න දැන් මෙයා දෙනවා image prompt එක. මේ පේනවනේ. පොඩි short prompt එකක් දුන්නේ. හරිද? මම කරන්නේ මේක copy කරගත්තා. මේක copy කරගෙන මම යනවා ඊළඟට VO3 එකට. හරිද? ඒ කියන්නේ Gemini Flow එකට. ආවට පස්සේ මෙන්න මෙහෙමයි අපිට පුළුවන් create with flow කියලා යන්න. ඉතින් ඔයාලට VO3 කිව්ව ගමන් වීඩියෝ කියන එක තමයි ඔළුවට එන්නේ. නමුත් අපිට පුළුවන් මේකේ image නුත් generate කරගන්න. new project එකට යනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙන වීඩියෝ කියලා එකක් සහ image කියලා එකක්. අපිට images generate කරගන්න ඕන නිසා මම මේ image කියන එක ටික් කරලා මම copy කරගත්තු prompt එක මෙතෙන්ට paste කරනවා. ඊට පස්සේ ඔයාලට මේ settings වලට ගිහිල්ලා ඔයාලට මෙතන output ප්‍රමාණය හදා ගන්න පුළුවන්. මම 4ක් දෙනවා. ඉතින් මේ Nano Banana Pro එක තියෙන්නේ මගේ ගාව. Ultra එක තියෙන්නේ. ඉතින් මේකට credit වැය වෙන්නේ නැහැ. ඇත්තට මේ photos generate කරන 0 credit බය වෙන්න එපා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 43000 ගාණක් තියෙනවා credit. හරි දැන් මම generate button එක දෙනවා. ඊට පස්සේ මෙයා අපිට ෆොටෝස් 4ක් ජෙනරේට් කරලා දෙනවා. අපි බලමු මේ වැඩේ මෙයා කොච්චර සාර්ථකව කරලා දෙනවද කියලා. ගයිස් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේ ලස්සන ගෑනු ළමයි 4 දෙනෙක් හදලා තියෙනවා කිචන් එකේ උයන. ඉතින් කාවද තෝරගන්නේ? හරිද? ඔයාලට කැමති කෙනෙක් මෙතනින් තෝරගන්න පුළුවන්. දැන් මම මෙයාව තෝරගන්නවා. හරිද? ටික ලස්සනයි. මෙයාව එතකොට මේ ක්ලික් කරා මේ වගේ ඒරියා එකකට එනවා. මට මෙතනින් ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේක 4K එන්නේ නැහැ. ඒක නිසා මම මෙතන exit ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මෙතන download 4K කියන එක දෙන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් අරගෙන මෙයා අපිට 4K image එකක් generate කරලා දෙනවා. right මේ තියෙන 4K image එක හරිද? ලංකාවේ ගෑනු ළමෙක්. ඉතින් ඔයාලට මම මේ අලුත් ක්‍රමයක් කියලා දුන්න DeepSeek පාවිච්චි කරලා image prompt එකක් අරගෙන VO3 එක ඇතුලේ තියෙන image generate කරන එකෙන් කොහොමද images හදාගන්නේ කියලා. ඉතින් ඔයා දැන් image එක හදාගෙන ඉවරයි. අපිට තියෙන්නේ දැන් වීඩියෝ එක හදාගන්න තප්පර 8කට වඩා වැඩි වීඩියෝ එකක් හදාගන්න. මතක තියාගන්න DeepSeek ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි AI tool එකක්. පාවිච්චි කරන්න ChatGPT Pro සල්ලි දීලා ගන්න ඕනේ නැහැ මොකුත්. මේක ඔයාලට free පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න අපි යනවා වීඩියෝ එක create කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇතුළෙම තියෙන වීඩියෝ කියන option එක මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට මම දෙනවා frame to video කියලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ සීරීස් එක බැලුවට පස්සේ AI මුල සිටම ඉගෙන ගන්න. right මම download කරගත්තු image එක මෙතෙන්ට upload කරගන්නවා මේ විදියට. හරි crop කරගන්නවා නම් පොඩ්ඩක් crop කරගන්නවා මේ විදියට. මෙතන දෙනවා crop and save කියලා. එතකොට මම download කරපු image එක මෙතෙන්ට පෙන්නනවා. right ඉතින් මම මෙන්න මේ විදියට singlish වලින් මෙතන type කරගන්නවා බලන්න. මේ girl උයන ගමන් මෙහෙම කියනවා. උයන ගමන් මෙහෙම කියනවා කියලා මට මෙතන සිංහලෙන් දා ගන්නවා. ඉතින් ආපහු මම යනවා මගේ අර voice typing scene එකට. හරි.
දැන් අර ගෑනු ළමයා කියන්න ඕන දේ තමයි මම මෙතන සිංහලෙන් ටයිප් කරගන්නේ. කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. හරි, කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. මම මේක කොපි කරගෙන මෙන්න මෙතන අර මෙන්න මේ වරහන දා ගන්න ඕන අනිවාර්යෙන්. දෙබසක් කියනකොට 50 ඇතුලේ මෙහෙම දාන්න. කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්නවා. එහෙම කියලා ඉවර වෙලා මේ ගර්ල් hina වෙනවා. හරි, ඊට පස්සේ මෙතන ඔප්ෂන් වලට ගිහලා ඔයාලට පුළුවන් ඕනනම් view 3 quality ගන්න. quality එක ගත්තොත් අනිවාර්යයෙන්ම credit 100ක් යනවා. නැත්නම් ඔයාලට පුළුවන් fast ගන්න. credit 10යි යන්නේ. ඉතින් pro මේ ultra count app පාවිච්චි කරනවා 100ක් පාවිච්චි කරලා තවුලක් නැහැ. හොඳ output එකක් එනවා එළියට. ඉතින් මම දැනට 10ක් credit දාලා මම generate කරලා බලන්නම් මේකේ output එක කොච්චර හොඳට එනවද කියලා. කුකික් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. හරි, ඔයාලට පේනවා මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. හරි, ඕක හදාගන්නේ මෙහෙමයි. කොපි කරගත්තා. ආපහු මෙතෙන්ට දැම්මා. මේ ෆොටෝ එක මම මෙතෙන්ට සෙට් කරගත්තා. මම යනවා ෆාස්ට් එකට දාගන්නවා ක්‍රෙඩිට් 10ක් ඇති. මෙතන කුකික් කියන එක මම ඉංග්‍රීසි වලින් ටයිප් කරගන්නවා. කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. හරියට අවුලක් නැහැ. මේක බලමු හදලා. හරි, ඔන්න ඒ වීඩියෝ එක ජෙනරේට් කරලා තියෙන්නේ. ප්ලේ කරලා බලමු. කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. වව්, ඒක සුපිරියටම ආවා. අර මෙතන ඉංග්‍රීසි වර්ඩ් එකක් දාලා ඒක හදාගත්තා. හරි. මේක මම ඇඩිෂනල් ටිප් එකක් දුන්නේ. ඔයාලට හරියට දෙබස් කියවෙන්නේ නැත්නම් ඒ වගේ සිංහලෙන් ගහපු දෙබස් ඔයාලට ඉංග්‍රීසි වර්ඩ් එක රිප්ලේස් කරලා හරියට උච්චාරණය කරව ගන්න පුළුවන්. ඔන්න දැන් ඊළඟ ස්ටෙප් එකට යන්නේ වැදගත්ම දේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කෙලින්ම තප්පර 8ක වීඩියෝ එකක් තමයි තියෙන්නේ. මේක වැඩේ දික් කරගන්නේ කොහොමද? හරි. ඔයාලට පේනවා මෙතන add to scene කියන එක තියෙනවා. මම මේක ක්ලික් කරගන්නවා. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. දැන් ප්ලේ කරාම කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. හරි. ඊට පස්සේ මෙතනින් එහාට මේ වීඩියෝ එක කන්ටිනියු වෙන්න ඕන. මම කියලා දෙන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා. මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ extend කියන එක. මෙහෙම දුන්නාට පස්සේ අපිට ඊළඟට මෙතනින් එහාට මේ ගෑනු ළමයා මෙතනින් එහාට මොකද්ද කියන්න ඕනේ කියලා අපිට මෙතන ටයිප් කරගන්න පුළුවන්. මට සිංග්ලිෂ් වලින් ගහන්න පුළුවන්. මේ ගර්ල් මෙහෙම කියනවා කියලා ඊළඟට මේ ගර්ල් කියන දෙබස මම මෙතෙන්ට ටයිප් කරලා දාගන්න ඕන. හරි, මම ඒකට වොයිස් ටයිපින් වලට යනවා. මේ විදිහට ටයිප් කරගන්නවා. ඕන කෑමක් රසට හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙන්නම්. ටෙක්ස්ට් එක කොපි කරගෙන මම ගිහිල්ලා මෙන්න මේ වරහන දාන්න අනිවාර්යෙන්. එතන දාන්න. මේ ගර්ල් මෙහෙම කියනවා. ඕන කෑමක් රසට හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙන්නම්. එහෙම කියලා කැමරා එකට එහෙම කියලා මේ ගර්ල් thumbs up එකක් දෙනවා. හරි, ඔහොම කරලා මම මෙතන කෙලින්ම ජෙනරේට් දෙනවා. අපි බලමු මේ වීඩියෝ එක ඉතුරු කොටස මෙයා කොච්චර සාර්ථකව නිර්මාණය කරයිද කියලා. හරි, ඔන්න ඒ වීඩියෝ එක එක්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා. අපි මුලින් ඉඳන් ප්ලේ කරලා බලමු වැඩේ සාර්ථකද කියලා. කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. ඕන කෑමක් රසයට හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙන්නම්. දැක්කනේ ගේමක් නෑ. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර දිගද කියලා. මෙතන මේ තප්පර 15ක් තියෙනවා. ඒ ඔයාලට ආපහු මෙතන එක්ස්ටෙන්ඩ් එකට ගිහිල්ලා ඉතුරු එකත් ඒ විදිහට හදන්න පුළුවන්. ඔහොම ඔයාලට ගොඩක් වීඩියෝස් හදා ගන්න පුළුවන් එකට කම්බයින් කරගෙන. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද එක්ස්පෝර්ට් කරගන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඩවුන්ලෝඩ් බටන් එකක් තියෙනවා. මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාම මෙයා අපිට එක්ස්පෝර්ට් කරලා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ක්ලිප් දෙකෙන් එකක් හරියන්නේ නැත්නම් ආපහු රීජනරේට් කරනවා නම් දෙවෙනි ක්ලිප් එක ඔයාලට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක. මෙතන තියෙන කොටු තුනක්. මෙන්න මේ තියෙන arrange කියන. මේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ පේන්නනවා මේ. එතකොට මේ රින ලකුණක් වගේ තියෙනවා. මේක ක්ලික් කරාම ඔයාට අදාළ වීඩියෝ එක රිමූව් වෙලා යනවා. ඊට පස්සේ ඩන් කරාට පස්සේ ආපහු මේ විදිහට එනවා. ඉතින් මේ වීඩියෝ දෙකම මට අවශ්‍ය නිසා මම මේ දෙකම එකපාර එක්ස්පෝර්ට් කරගන්නවා. එතකොට එක වීඩියෝ එකක් විදිහට තමයි එක්ස්පෝර්ට් වෙන්නේ. මෙතන ඩවුන්ලෝඩ් දෙනවා. ඩවුන්ලෝඩ් දුන්නම එක්ස්පෝර්ටින් කියලා පොඩි වෙලාවක් ගන්නවා. අපි බලමු. හරි, දැන් ඩවුන්ලෝඩ් ඇවිල්ලා තියෙනවා. මම ඩවුන්ලෝඩ් ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. දැන් ප්ලේ කරමු අපි. කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. ඕන කෑමක් රසයට හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙන්නම්.
ඉතින් ඒ විදිහට තමයි මෙන්න මේ වගේ වීඩියෝස් හදාගන්නේ ළමයි. මේ සම්බන්ධව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් හරි ඔයා දන්න වෙනත් ක්‍රමයක් තියෙනවා නම් දිග වීඩියෝස් හදාගන්න ඔයාලට පුළුවන්. පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේ මේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න, ලයික් එකක් දාන්න. තාරක vlogs වලින් තමයි මේ වගේ වීඩියෝස් ඔයාලට ගේන්නේ. මගේ channel එක මුලින්දම බලන්න. හැම වීඩියෝ එකක්ම අතාරින්න නැතුව බලන්න. එතකොට ඔයාට හොඳ content creator කෙනෙක් වෙන්න පුළුවන් AI සම්බන්ධව. ගිහිල්ලා නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. කුකින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක හරියට ඉගෙන ගන්න ඕන. ඕන කෑමක් රසයට හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙන්නම්.